ඉතින් මේ ගෲප් කෙනෙකුට යූස් කරන්න පුළුවන් AI tools වල තියෙන දෙවැනි වීඩියෝ එක. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා. කලින් වීඩියෝ එකේදී කතා කරා AI tool එකක් ගැන. මෙන්න මේ උඩින් වැටෙන කාට් එකෙන් ඕගොල්ලන් ගිහිල්ලා බලන්න පුළුවන් ගෲප් කෙනෙකුට යූස් කරන්න පුළුවන් මේකේ AI tool එකක් එක. හරි. එතකොට මේ AI tool එකේ නම තමයි අද අපි කතා කරන්නේ. AI tool එකේ නම තමයි Queen AI කියන්නේ. ඉතින් මේක වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන් සුපිරිම AI tool එකක්. එතකොට දැන් ඕගොල්ලන්ගේ AI ට්‍රේනින් කරගෙන ගියපු channels ගොඩක් drop වෙලා ඇති. හරිද? එතකොට ඕගොල්ලන්ට alternative විදිහට මේක use කරන්න පුළුවන්. හැබැයි මේක ටිකක් slow growth එකකට වැඩිය. නමුත් මේක use කරන්න පුළුවන්. ඕගොල්ලන්ට කිසිම doubt එකක් නැහැ. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට ගන්නවා ChatGPT එකට යනවා. හරිද? ඔන්න ChatGPT එකට යන්න. හරි. ChatGPT එකට ගිහිල්ලා මම මෙන්න animation prompt එකක් තියෙනවා. මම මේ prompt එක copy කරගෙන ආවෙලා Queen AI එකට ගෙනල්ලා paste කරනවා. paste කරලා මම enter කරනවා. enter කරාට පස්සේ new site එකකින් මෙන්න මේ විදිහට open වෙනවා chat එකක්. මේ chat එකේදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට generate වෙනවා මුලින්ම image එක. ඉතින් අපිට ඕන මේ image එක animate කරන්න පුළුවන්. අපි ඒක ඒ image එක generate වෙනකන් මේක කොහෙද තියෙන්නේ කියලා බලමු. මෙන්න මේ image animations කරන feature එක. හරි. මෙතන ඔයගොල්ලන් බලාගන්න පුළුවන්. Queen AI home එකට ආවට පස්සේ video generations කියලා මෙන්න මේ tab එකක් තියෙනවා. මෙන්න මේ tab එකට යන්න. මේ tab එකට ආවට පස්සේ new window එකක් open වෙනවා. එතනට ගෙනල්ලා ඔයගොල්ලෝ animation prompt එක paste කරන්න. ඊට පස්සේ rotation එක select කරන්න තියෙනවා. සාමාන්‍ය short videos වලට නම් ඔයගොල්ලෝ 9:60 තමයි ඔයගොල්ලෝ select කරන්නේ. ඒක select කරලා ඔයගොල්ලෝ මෙතනින් enter button එක උඩ click කරන්න. එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය video එක generate කරගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මෙතන images generate කරගන්න පුළුවන්. ඒ වගේම videos generate කරගන්න පුළුවන්. හැබැයි ටිකක් slow. හරිද? ඔක තමයි අත්ත කතාව. හැබැයි ටිකක් slow. ඉතින් මේ AI tool එකේ තියෙන විශේෂත්වය ඒකයි. ඒ වගේම තමයි ඔයගලන්ට අවශ්‍ය attachment එක මේකට upload කරලා group එකේ වගේම අවශ්‍ය prompt එක දීලා ඒක animate කරන්න පුළුවන්. හරිද? මෙන්න මෙතනින් ඔයගලන්ට ඒක animate කරන්න පුළුවන්. ඉතින් මේ features ඔක්කොම වගේ තියෙනවා. ඉතින් try කරලා බලන්න. මේකේ නම තමයි Queen AI කියන්නේ. ඉතින් අපි next video එකේදී හම්බෙමු. next playlist එකේදී මේ playlist එකේම next AI tool එකේදී හම්බෙමු. ඉතින් වීඩියෝ එක හඳුනගන්න අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම comment එකක් දාන්න. channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.